විෂය දෙන්න පුළුවන්. විෂය දීලා ලකුණු දෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵල නැති වුණොත් මොකද කරන්නේ? ලකුණු කියන්නේ එකක් ප්‍රතිඵල කියන්නේ තව එකක්. අපිට නායකයෝ නෑ. දැන් අපි නිදහසින් පස්සේ මේ රට මෙතෙන්ට වැටෙන්න හේතුව ගත්තොත් මොනවද කියලා බැලුවොත් මේ නායකත්ව හිඟය. අපේ සමාජීය ආර්ථික දේශපාලන ආගමික මේ කිසිම ක්ෂේත්‍රයකට බලගත්ු නායකත්වයක් නැතිකම නිසා අපි ලෙල්ලටම වැටලා ඉන්නවා. අර වැඩවසම් පරණ සාම්ප්‍රදායික විදුහල්පති භූමිකාව තවදුරටත් මේ දරුවෝ ඉස්සරහා වළංගු නැහැ. කැබිනට් ඇමතිවරයෙකුට වඩා වැඩ කරන්න පුළුවන් විදුහල්පතිවරයෙකුට විශාල සේවයක් කරන්න පුළුවන්. දැන් ඇත්තටම කසුන්ස ඉන්නේ සතුටින්ද? කාර්යාලවල මම කටයුතු කරලම නැහැ. පාසලක තියෙන විචිත්‍රත්වය සහ විවිධත්වය සහ සුන්දරත්වය ආයතනවල නැහැ. ඒක තමයි ඇත්ත කතාව. දැන් දරුවෙකුට උදව් කරලා දරුවෙකුට මඟ පෙන්නලා දරුවෙකුට මැදිහත් වීම කරලා ලබන සතුට ආත්ම තෘප්තිය ආයතනගතව ලබන්න බෑ. දැන් අපිට දේවල් වලට මොන දෙන්න පුළුවන් සීමාවක්. ඒ සීමාවෙන් එහා බෑ. ඒ බෑ කියන එකත් අපේ ශක්තිමත් පෞරුෂයේ කොටසක්. අනුන් ගලවන්න දෙන්න බෑ. ඔය තමයි. දැන් අපිට යම් සීමාවක් දක්වා එකක වෙන්න පුළුවන්. එතනින් එහාට බෑ. එතනින් එහාට ඒ ස්ථාවරව ඉන්න බැයි නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපනයේ වගකීම මොකද්ද? ළමයින්ගේ වගකීම මොකද්ද? අධ්‍යාපන ආයතනවල විශ්වවිද්‍යාලවල ඉස්කෝලවල වගකීම මොකද්ද? දෙමාපියන්ගේ වගකීම මොකද්ද? මේ වගේ කාරණා පිළිබඳව දැඩි ලෙස කතා බහටපත් වුණු සති කිහිපයක් තමයි අපි ගත කරේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ මරණය සමගින් යම් විදිහකට තවත් දරුවන්ට සිදු වුණු අසාධාරණයන් සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් මේවා ඉතින් බොහෝ කාලෙක ඉඳලා තියෙන දේවල්. නමුත් මෑත කාලීනව අපි මේ පිළිබඳව වැඩි දුරටත් දැඩි ලෙස කතා බහ කරා. මේ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ මෛත්‍රිකේ කතාවට සුදුසුම පුද්ගලයා හම්බෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එතුමා තමන්ගේ චින්තනය විසින් තමන්ගේ ජීවිත දර්ශනය විසින් තමන්ගේ මනුෂ්‍යත්වයේ විසින් ආයතනගත අධ්‍යාපන රාමු වෙනස් කරලා ළමයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මනුස්සකමින් වැඩ කරපු විදුහල්පතිවරයෙක්. මුලින්ම හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට කටයුතු කරා. පස්සේ ගම්පහ බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට කටයුතු කරා. හැබැයි මේ කීර්තිමත් විද්‍යාලවල යනකොට ළමයි අඬපු සර් කෙනෙක්. දෙමව්පියෝ ටීචර්ලා පවා ගුරුවරු පවා දුක්කුණු ඉතිහාසයක් තියෙන ගුරුවරයෙක් එතුමා. ඉතින් එහෙම අඬන්නේ නැහැ හැමෝම. මම හිතන්නේ හැම විදුහල්පතිවරයෙක්ම හැම ගුරුවරයෙක්ම එහෙම සමුගන්නා මොහොතේදී හැමෝම අඬන්නේ නැහැ. හැමෝම අඬලා මිනිස්සෙකුට සමුදනවයි කියලා කියන්නේ ඔහුගේ කාර්යය හරි හැටිම ඉටු කරලා තියෙනවයි කියන එකයි. ඉතින් කසුන් ගුණරත්න මහත්මයා දැන් මේ වෙනකොට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරනවා විශේෂ සමගාමී මාර්ග උපදේශන හා උපදේශන ශාඛාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. ඉතින් හැබැයි මෙච්චර කාලයක් අපිට කසුන් සහ හම්බෙලා තියෙන්නේ අතීත මතක වලින් කතා කරොත් එහෙම විදුහල්පතිවරයෙක් හැටියට. ඉතින් අපිට පේන ඔබතුමා ඒ වගකීම හරි සංවේදී විදිහට ඉෂ්ට කරා කියලා. සමහර ගුරුවරුන් කරලා තියෙන ක්‍රියා සම්බන්ධයෙන් දෙමව්පියෝ මාධ්‍ය හමු පවත්වලා යම් කිසි විදිහකින් මේ ගුරුවරයා මෙහෙම කරලා තියෙනවා අපේ දරුවට මේක විශාල ප්‍රශ්නයක් කියලා අනිත් පැත්තෙන් චෝදනා එන වෙලාවක්. අනිත් පැත්තෙන් අපේ දරුවා විශ්වවිද්‍යාලයේ මිය යනකම්ම මොකද මේ විශ්වවිද්‍යාල පරිපාලනය කරේ ආයතනික ගුරුවරු මොනවද කරේ බලධාරීන් මොනවද කරේ කියලා ප්‍රශ්න අහන වෙලාවක් මේක. මේක හරි සංකීර්ණ තත්ත්වයක් මතුවලා තියෙන වෙලාවක අපිට මේක කතා කරන්න වෙලා තියෙන්නේ. ඒතකොට දැන් වරද කාගේද කියලා හොයනවටත් වඩා මම හිතන්නේ හොඳයි ඇයි මේ වගේ තත්ත්වයක් මේ වගේ දැනකට ආවේ කියන කාරණේ කතා කරන එක සර්. මොකද හිතන්නේ කියන්නේ? ඔව් එකක් තමයි දැන් මේ අපේ අපට සමාජයේ සිදුවෙන දරුවන් අරබය නැත්තම් දරුවන් පිළිබඳව සිදුවෙන බොහෝ දේවල් මීට කලිනුත් නොවුණා නෙවෙයි. වුණා. මීට කලිනුත් ඕන තරම් වුණා. එකක් තමයි මේක දැන් මාධ්‍යයේ වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ මාධ්‍යයේ වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනවත් එකම අනෙක් පැත්තට සිදුවෙන කාරණාව තමයි ඒහා සම්බන්ධ සිදුවීම් තවදුරටත් උත්තේජනය වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි වෙනවා කියන එක. දැන් මොකද අපිට පහුණු කාලේ බලන්න දකින්න ලැබිච්ච දෙයක් තියෙනවා සමහර නාලිකාවල නිවුස් ප්‍රොෆයිල් හැදුවා. එතකොට දැන් නිදන් කඩන රැල්ලක් හැදුනා. කියන්නේ එක ළඟ එකම නිවුස් එක වාර්තා වෙනකොට ඒහා සමාන සිදුවීම් උත්තේජනය වෙනවා කියලා මට පෞද්ගලිකව දැනෙන කාරණාවක්. ඊපස්සේ ළමාපචාර සම්බන්ධිනුත් එහෙමයි සේයාගේ සිද්ධියේ කාලේ බොහොම ළඟ එකම වර්ගයේ සිදුවීම් වාර්තා වෙන්න ගත්තා. ඉතින් මම විශ්වාස කරනවා ජනමාධ්‍යයටත් ලොකු වගකීමක් තියෙනවා වාර්තා කිරීමේදී. ඒවා ප්‍රවණතා හැටියට ගොඩ නැගෙන්නේ නැති වෙන්න ඒ දේවල්
බොහොම සංයමයෙන් වාර්තා කරන එක. ඉතින් මේකේ අදහස වෙන්නේ එදත් අදත් මේ වගේ දේවල් වෙනවා සහ වුණා. එතකොට දැන් මේ වෙමින් පවතින තත්ත්වයන් සමාජයේ අපි දැන් බලාපොරොත්තු වෙන සමාජ සංවර්ධනයක්නේ. එතකොට අඳුරු යුගයන්හි සිදු වුණු දේවල් නැවත නැවත සිදු නොවෙන්න ඕන හැටියට අපේ සමාජ සංස්කෘතික වෙනස්කම් සිද්ධ කරගත යුතුව පවතිනවා. එතකොට පාසල ඔබ ඊටාම නිවැරදිව වගේ පාසල විශ්වවිද්‍යාලය පවුල හා පරිසරය පිළිබඳ සාධක විශේෂයෙන්ම ගුරුවරයා වෙනස් වෙන්න ඕන මේ තියෙන අසාධනීය තත්වයන් වෙනස් කරගන්න. අපිට උගත් පාඩම් ඕනෑ තරම් තියෙනවා. ඒ අපිට වෙච්ච දේවල් වලින් අපි ඉගෙන ගත්තේ නැති ගැටලුවක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඔබ කිව්වා වගේ දැන් මෑත කාලීනව සමහර වෙලාවල් වල අපි දන්නවා සිය දිවිනසා ගැනීම බොහොම බහුල වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් එහෙම කිසියම් අභියෝගයක් හමුවේ තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ නැතුව ඔරොත්තු දෙන්න හරි එහෙම නැත්නම් ඒ පරිසරයේ විතන් වෙන්න හරි ළමෙක්ව බලගතුකරණය කරන්නේ කොහොමද? ඒ සඳහා ඒ අවශ්‍ය මානසික ශක්තිය දරුවට ලබා දෙන්නේ කොහොමද කියන එක අපි හිතන්න ඕනේ කාරණාවක්. ඒ වගේම තමන්ගේ ජීවිතේට තමන්ගේ යහපැවැත්මට මොකක් හරි බාධාවක් වෙන අවස්ථාවකදී මම කොහොමද ඒ සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කරන්න ඕනේ? මම කොහොමද ඒ සම්බන්ධයෙන් මම කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ළමයාව ශක්තිමත් කරන්න ඕනේ. ඉතින් ඔය දේ නොකර අරක වෙනවා මේක වෙනවා කියලා අපිට හැමදාම කී ඉන්න පුළුවන්. ඒක එදත් උනා අදත් වෙනවා. අපි ඒකට මැදිහත් වීමක් නොකළොත් ඕක හෙටත් වෙනවා. හෙටත් මීඩියාවල ඕක තමයි වාර්තා වෙන්නේ. ඒකෙන් හින්දා අපේ විෂය මාලාව මා විශ්වාස කරනවා හැකිතාක් දුරට සමහර තැන්වලදී දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ මානසික යහපැවැත්ම වෙනුවෙන් කායික යහපැවැත්ම වෙනුවෙන් යම් දැනුම් කොටස් පවරන්න වෑයම් කරලා තියෙනවා. හැබැයි දැනුම දෙනවා කියන එකයි ඒ දැනුම එක්ක කටයුතු කරන්න භාවිත කරන්න දැනුම යොදා ගන්න දරුවෙක් ශික්ෂණය ලැබනවා කියන එකයි දෙකක්. විභාග පාස් වෙන්න ඉගෙන ගන්න එකයි. ජීවත් වෙන්න ඉගෙන ගන්නවා කියන්නේ දෙකක් නේ. ඉතින් මට තේරෙන හැටියට ළමයි විභාග පාස් වෙන්න ඉගෙන ගන්නවා. විෂය මාලාවෙන් ගන්න ඕන කරන අර සමහර හරවටිනාකම් ටික ගන්නෙ නැති නිසා අභියෝග වලට මුහුණ දෙන්න අපහසු. ආවේග කළමනාකරණය කරගන්න දක්ෂ නොවන තමන්ගේ භාවලෝකය අනේකාට අගතියක් වෙන හැටියට යොදා නොගන්නා පරම්පරාවක් නිර්මාණය කරන්න තාමත් අපි අපොහසත් වෙලා ඉන්නවා. එහෙනම් අධ්‍යාපනයේ සැලකිතු වෙනසක් වෙන්න ඕන. ඒ තමයි මේ ශක්තිමත් පෞරුෂයක් නිර්මාණය කරන උත්තුංග කාර්යය තමයි අධ්‍යාපනයේ අරමුණ වෙන්න ඕන. බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වෙනතෝ කටපාඩම් කරලා ඒ 9ක් අරගෙන ඒ 3ක් අරගන්නවා කියන තැනට සීමා වෙනවා කියන එක නෙමෙයි. ඔබ අහපු ප්‍රශ්නයට දෙන්න තියෙන සරල පිළිතුර දරුවන් සම්බන්ධයෙන් අද අපි අත්දකින ඔය විවිධ කනගාටුදායක ඛේදවාචක එදත් අදත් හෙටත් උනා වෙනවා වෙයි. හැබැයි ඔය වෙයි කියන එක නවත්තන්න අපට සැලකිය යුතු මැදිහත් වීමක් කරන්න ඕනේ. ඒකට ජනමාධ්‍යත් අධ්‍යාපනයත් කියන මේ කාරණා දෙකම ඊටාම ශක්තිමත් වැඩපිළිවෙලක ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සමහර දරුවෝ මේ උපතින්ම හරි සංවේදී දරුවෝ දැන් මේ මියගේ දරුවගේ මව කියනවා මම දැක්ක ඇගේ වීඩියෝ පටයක් ඒකෙදි ඇයි කියනවා මගේ පුතා ගෙදර ඉන්නකොට මේ නාන කාමරෙන් එළියටවත් එන්නේ නැහැ ෂර්ට් එකක් දාන්න ඇගේ නැතුව අපි ඉස්සරහට එන්නේ නැහැ කවදාවත්. ඒතර මේ වගේ හැදිච්ච ළමයෙකුට අර පරිසරයේදී වෙච්ච දේ අම්මට තාත්තට කියන්න බැරි තරම් දරුණු අත්දැකීමක් වෙන්න ඇති. දැන් මේක ගැන කතා කරනකොට කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හිමම හරියන්නේ නැහැ නේ ඊට වැඩි ටිකක් තද ලෙස ඉන්න ඕනේ කියලා. හැබැයි ඉතින් සමහර දරුවෝ අර ජානමය විදිහටම හැදිලා තියෙන ඉතාලම අහිංසක විදිහට අම්මා තාත්තත් එක්ක එහෙම ගෞරවයෙන් ජීවත් වෙලා. ඉතින් මේ වගේ දෙයක් ඔවුන්ට දරා ගන්න බැරි වුණා වෙන්න පුළුවන්. මේ වගේ දරුවෙක් අපි කොහොමද අධ්‍යාපන ක්‍රමයෙන් ගුරුවරු කොහොමද ශක්තිමත් කරන්නේ? ඔව් දැන් ඒකෙදි මට තියෙන පිළිතුර තමයි දැන් අපි යන පාර ගල්බොරුළු සහිතයි කියලා කටුකොහල් සහිතයි කියලා. අපිට පාර වහන්න බෑනේ හැමකින්. ඒක ප්‍රායෝගික නැති දෙයක්. එතකොට හැබැයි අපට එක දෙයක් කරන්න පුළුවන්. අපිට පුළුවන් හැමකින් හදපු සපත්තු දෙකක් දාගන්න. අපි දරුවන්ට කියලා දෙන්න ඕන දේ තමයි දරුවෝ ජීවත් වෙන පරිසරය සමාජය නිවැරදි කරලා ඒ නිවැරදි වුණු තත්වයේ තුල දරුවෝ පිහිටවන්න අපිට බෑ. ඒක කවදාවත් කොහොමවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මේ විෂම තත්වයන් ඇතුලේ පවතින දරුවව ශක්තිමත් කරන එක තමයි අපිට කරන්න පුළුවන්. හරියට අර හැමකින් හදපු සපත්තු දෙකක් දානවා වගේ.
එතකොට ලෝකය වෙනස් කරන්න ලෝකය සම්පූර්ණයෙන් යහපත් තැනක් කරන්න දරන නිෂ්ඵල උත්සාහයේ වෙනුවට ලෝකයේ විවිධ විෂම තත්වයන් හමුවේ ඒවාට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් ගොඩනගෙන එක තමයි දෙමව්පියන්ට කරන්න පුළුවන් වෙන්නේ දරුවෝ විශේෂයෙන්. දැන් ඔය කියන කතාවම අපි ගත්තොත් ෂර්ට් එකක්වත් නැතුව දෙමව්පියෝ ගාවට එන්නේ නැහැ වගේ කාරණා. ඒක එක දරුවෝ හැදෙන තාලෙනේ හැදෙන විදිහ. ඒ දරුවෝ හැඩගැහිච්ච විදිහ. හැබැයි මේ ශික්ෂණය මහා සමාජයක් එක්ක ගනුදෙනු කරනකොට කොච්චර දුරට වළංගු වේද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් පුතෙක් දුවෙක් අපි අතර හැදෙන වැඩෙනකොට අපි බලන්න ඕන මේ දරුවෝ හැමදාම තට්ටස්සේ තියාගෙන හදන්න බැරි බව. ඒගොල්ලෝ විවිධ ආකල්ප විකල්ප අදහස් උදහස් සහිත පොදු සමාජයකට පියාසරන්නට පුළුවන් හැටියට ඒ අයගේ පියාපත් සවිමත් කරන එක ගුරු දෙගුරු කාගෙත් වගකීමක්. ඉතින් සමහරලාට දරුවෝ ඉන්නවා තමන්ගේ ඔය අන්තර්වර්තී පෞරුෂ සහිත ගොඩක් දරුවෝ. ඒගොල්ලෝ බොහොම ඇකිලිලා මුළු ගැන්විලා ඉන්නවා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන ඒගොල්ලෝ සමාජ තලයේ තුල ක්‍රියාකාරී වෙන්න පුළුවන් හැටි. ඒ කියන්නේ ඒ වගේ තැනක වැඩ කරන්න පුළුවන් හැටියට සමාජ කටයුත්තකදී තමන්ගේ අරමුණු සපුරා ගන්න පුළුවන් විදිහට ඒ දරුවන්ව දියුණු කරන්න. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. මේ අපි මේ කරන කතා ගොඩක් නිස්සාර වෙනවා නිකන් අපි මේ සිද්ධි ගැන විවේචනය කරලා අවසන් කළොත්. අපිට පුළුවන් ඒවට විවිධ ක්‍රම ශිල්ප නිර්මාණය කරගන්න. අපි හිතමු මේ අපි යනවා කියලා මේ ෆුඩ් සිටි එකකට එහෙම නැත්නම් ඔය සුපර් මාකට් එකකට යනවා කියලා. දැන් හැමදාම කරන්නේ අම්මලා තාත්තලා ගිහලා බඩු ගන්න. අපිට මෙහෙම බැරිද කරන්න. අපිට ළමයෙකුට රුපියල් 5000ක් හරි කීයක් හරි දීලා බඩු ලිස්ට් එක දෙනවා. දීලා බඩු ටික එකතු කරගෙන එන්න කියලා කියනවා. ඒතර අපිට මෙන්න මේ බඩු ටික උවමනයි. බඩු ටික අරන් එන්න. මොකද ඔගේ තෝරන්න දෙයක්වත් ලොකුවට නෑනේ. ඒ වගේ තැනක තියෙන්නේ තෝරපු බඩු ටිකක්නේ. අරගෙන එන්න කියලා. ඒක බලන්න කොච්චර පාඩම් ඉගෙන ගන්නවද කියලා. ගිහිල්ලා වෙළසල් සේවකයොත් එක්ක සමහරට කතා කරන්න. බඩු මුට්ටු තියෙන තැන් ගැන අහන්න ඕනේ. මිල ගැන බලන්න ඕනේ. අඩුව තත්ත්වය බලන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ අතේ තියෙන මුදලට ඒ බඩු ටික ගන්න පුළුවන් හැටියට විවිධ මිල මට්ටම් වල අතරින් තමන්ට ගැලපෙන දේ බැලන්ස් කර ගන්න ඕනේ. එතකොට එහෙම කරලා අවසානයේදී කවුන්ට් එකට අවිල්ලා බිල් එක ගෙවලා එන්නත් ඕනේ. ඔතන ලොකු ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ආර්ථික වශයෙන් උත් එහෙමයි අනෙක් පැත්තෙන් සමාජීය වශයෙන් උත් එහෙමයි. හොඳ අභ්‍යාසයක් නේ. එතකොට ඒ වගේ දරුවන්ව කුඩා වියේ සිටම ඒ අයට සමාජ ජීවිතය හුරු කරන වැඩපිළිවෙලක් සංවිධානය කරනවා කියන එක අමුතු මැජික් එකක් නෙවෙයි. ඇත්තටම මොකද ගෙදරට ලොකු වගකීමක් තියෙනවා. දැන් මම කිව්වා වගේ තට්ටස්සේ දාගෙන දරුවෝ හදනවා කියන එක දැන් ප්‍රායෝගික නැහැ. දෙමව්පියන්ට කොටසක් තියෙනවා. අනික ඉස්කෝලේට කොටසක් තියෙනවා. දැන් ඉස්කෝලේදී කොහොමත් ළමයි සමාජානුයෝජනය වෙනවනේ. දැන් ගුරුවරයෙකුට තියෙනවා වගකීමක් දැන් තමන්ගේ පන්ති කාමරය ඇතුලේ අනෙක් අයත් සමග මුහුණ නොවෙන අනෙක් අයත් සමග ගනුදෙනු නොකරන දරුවට අවධානය යොමු කරලා ඒ දරුවව අර පොදු ශිෂ්‍යයන් සමග එක්ව කටයුතු කරන්න උවමනා කරන මැදිහත් වීමක් යාට කරන්න පුළුවන්. දැන් ඒක නොකර විෂය විතරක් උගන්වනවා නම් ඒ ගුරුවරයා තමන්ගේ ගුරු භූමිකාවේ වැදගත් කොටසක් මග අරිනවා කියලායි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන් පන්ති භාර ගුරුවරයෙකුට විෂය උගන්වන ගුරුවරයෙකුට උනත් ලොකු වගකීමක් තියෙනවා පන්ති කාමරේ ඉන්න ශිෂ්‍යයාගේ පෞරුෂය සකස් කරන්න. විෂය දෙන්න පුළුවන්. විෂය දීලා ලකුණු දෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵල නැති වුණොත් මොකද කරන්නේ? ලකුණු කියන්නේ එකක් ප්‍රතිඵල කියන්නේ තව එකක්. විෂයයකට යම් ලකුණක් ගන්නවා වගේ නෙමෙයිද? සමහරවිට පුරවැසි අධ්‍යයනය වගේ විෂයක් කියමුකෝ අපි. පුරවැසි අධ්‍යයනයට ලකුණු 95ක්ම ගන්නවා. හැබැයි පුරවැසි අධ්‍යාපනයේ පුරවැසි අධ්‍යයනයේ විෂය ඇතුලේ තියෙන පුරවැසි භාවය දරුවා තුල නැහැ. පුරවැසි එක්ක ගනුදෙනු කරගන්න බෑ. ඒකේ තියෙන සමහර භාවිතමය කොටස් පැත්තෙන් ගත්තොත් ඒ දරුවා අසමත්. ඉතින් ලකුණු වරන් වැඩක් තියෙද? දැන් මෙන්න මේ සර් කියන විදිහේ ක්‍රමවේදයක් පදනම් කරගත්ත අධ්‍යාපන ක්‍රමවේදයක් හැදෙන්න ඕනද? ඔව් පැහැදිලිව මොකද දැන් අපේ රටේ මේ වෙනකොට තියෙන්නේ ලකුණු පස්සෙන් යන අධ්‍යාපනයක්. එතකොට අපි කියන්නේ මේ ලිඛිත පරීක්ෂණ වලට අගය පැවරීමෙන් දරුවෙකුත් මයින ක්‍රමයක් නැතිව. මම හිතන්නේ අපි විශ්වාස කරනවා අනාගතයේදී දැන් අධ්‍යාපන ප්‍රතිශාස්කවලදී පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. තාම බරපතල විදිහට මේ මතකයේ මන බලන අධ්‍යාපන ක්‍රමය මතකයේ මන බලලා ඒ වෙනුවෙන් ලකුණක් දීලා ඒයින් සෑහීමකටපත් වෙන අධ්‍යාපනය වහම වෙනස් විය යුතුයි කියන තැනට
රට තීරණ අරගෙනමින් පවතිනවා. එතෙන්දී දැන් ඊට කලින් සාකච්ඡාවක් තිබුණා ලකුණු සාමාන්‍යයෙන් 60ක් විතර වගේ ලිඛිත පරීක්ෂණයකට දීලා ඉතුරු ටික අර ප්‍රායෝගික පක්ෂයකට කරන ඇගීමෙන් ලකුණු දෙන්න. ඒකට ශිෂ්‍යයාගේ විනය නොයෙකුත් අනිකුත් දේවල්. විශේෂයෙන්ම මේ මේ විෂයට අදාළ ප්‍රායෝගික දැන් විවාදයක් කරන ලකුණු දෙනවා. දැන් ඉගෙනුම් ක්‍රම 27ක් විතර වගේ තියෙනවනේ. දැන් කරන්නේ අපි ඉගෙනුම් ක්‍රම ඉතාම සීමිත සංඛ්‍යාවක් පාවිච්චි කරන්නේ. ඇගීම් ක්‍රමත් ගොඩක් තියෙනවා. අපට පුළුවන් පැවරුමක් දෙන්න. අපට පුළුවන් විවාදයක් කරන්න සලස්වලා කිසියම් තේමාවකට ඒකට ඒ විවාදකයින්ට ලකුණු දෙන්න පුළුවන්. ප්‍රදර්ශනයක් කරලා සාමූහිකව එක්කහුවලා එක්සිබිෂන් එකක් කරන්න කියනවා. එක්සිබිෂන් එකක් කරලා ඒ එක්සිබිෂන් එකේ තියෙන තත්වයන් මැදිහත් වීම ඒව දිහා බලලා ඇගීමක් කරන්න පුළුවන්. දැන් පාසලට ඇගීම් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් දැනට අපි කරන එකම ක්‍රමය තමයි වාඩි කළා ළමයි ටික පේපර් එකක් දුන්නා. යම් කාලයක් දුන්නා ඊට පස්සේ පේපර් ටික එකතු කරලා ලකුණු දෙනවා. ඕක එකක් විතරයි. සහ ඕක බොහොම නිෂ්ක්‍රීය වැඩපිළිවෙලක්. ඒ වෙනුවට තමයි කරන්න පුළුවන් විවාද ක්‍රමය, පැවරුම් ක්‍රමය, ඊට පස්සේ සාකච්ඡා කරන්න කියලා පුළුවන්. සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේදී අදහස් දක්වන පිළිවෙල දිහා බලලා ලකුණු දෙන්න පුළුවන්. ඔය විවිධ ඇගීම් ක්‍රම තෝරන්න අපි දක්ෂ වුණොත් මේ තියෙන මේ ලකුණු පස්සේ යන ක්‍රමය අපිට වෙනස් කරන්න පුළුවන්. එතකොට ළමයින්ගේ භාවිත කුසලතාව වලටත් ලොකු වටිනාකමක් ලැබෙනවා. දැන් මෙවුවා කියන්න ලේසි. කරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැන් අද ගුරුවරයා ඉන්න ගැටලු තියෙනවා. පන්ති කාමර ගැටලු තියෙනවා. පන්ති කාමරේ ගැටලු තියෙනවා. ළමයින් ගැටලු තියෙනවා. හැබැයි මම දැඩිව විශ්වාස කරනවා. උනන්දුවක් තියෙනවා නම් ජාතික විභාග ක්‍රමය වෙනස් නොවුනත් අපිට පාසල් පාදකව හරි මේ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් ඉන්න පරම්පරාවේ ළමයින්ට මේ අපේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රමවේද දිරවන්නේ නැහැ. මම පෞද්ගලිකව මැදිහත් වීම කරලා තියෙනවා. පන්ති කාමරේ ළමයි හිතමුකෝ අපි දැන් මෙහෙම මොකක් හරි විෂය තේමාවක් අරගන්නවා පුළුල් විෂය තේමාවක්. පන්ති කාමරේ 40ක් ඉන්නවා නම් 10 කොටස් 4කට අපි ඒක බිඳගත්ත තේමා 4ක් දීලා කියනවා. ඕගොල්ලෝ ප්‍රසන්ටේෂන් 4ක් හදාගෙන එන්න මේකට අදාළව. නැත්තම් පිටු පෙරලන 4ක් හරි කමක් නැහැ. ප්‍රසන්ටේෂන් මල්ටිමීඩියා නැත්තම්. දැන් මල්ටිමීඩියා ගොඩාක් ඉස්කෝලවල තියෙන ඕන හැටි. අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ ප්‍රසන්ට් කරනවා තමන්ගේ අනාවරණ Google කරලා තොරතුරු එක්කහු කරලා වීඩියෝ සමහරලා ඩවුන්ලෝඩ් කරලා අපි හිතනට වඩා ලස්සන ළමයි වැඩ කරනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. එතකොට ළමයි 40 දෙනාම අර එක එක කණ්ඩායම් විසින් ඉදිරිපත් කිරීම වලින් දැනුම ලබනවා. ඒ දැනුම ඒගොල්ලෝ කණ්ඩායම් වශයෙන් වෙන්වෙන්ව දැනුම සොයා යාම මගින් අනාවරණය කරගත්ත දේවල්. ඒවා අනික එහෙම හුවමාරු ඇතුලේ වැඩිපුර ඉගෙන ගන්නවා. ගුරුවරයාට තියෙන පුංචි ප්‍රතිපෝෂණ කාර්යයක් විතරයි. දැන් අපි දැකපු කාරණයක් තමයි දැන් සර් හිටියානේ ලංකාවේ ඊටාම ජනප්‍රිය විද්‍යාල දෙකක හිටියා. ගම්පහ බණ්ඩාරනායක මහාවිද්‍යාලය සහ හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය. මේ ඉස්කෝල දෙකම ලංකාවේ ඉහළ ප්‍රතිඵල පෙන්නපු ශිෂ්‍යයෝ ඉන්න ඉස්කෝල දෙකක්. මේ දෙකේම සර් විදුහල්පතිවරයා හැටියට ඉන්නකොට සර් යනකොට ළමයි යනවා. දැන් සාමාන්‍යයෙන් ප්‍රින්සිපල්ට බයයිනේ. ප්‍රින්සිපල් යනවා කියලා ළමයි අඬන්නේ නැහැ. සමහරට අපෝ සමහරට ලොකු දෙයක් එයා ගියේ වගේ එකක් කියනවා ඇරෙන්න ළමයි ප්‍රින්සිපල් යනකොට අඬන්නේ නැහැ. ගොඩාක් ඉස්කෝලවල අපි එහෙම දැකලා නැහැ. සමහර හොඳ කෙනෙක් ඉරියොත් තමයි අඬන්නේ. ඇයි ඒ සර් යනකොට ඒ ළමයි ඇඬුවේ? මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දැන් අඬන්නේ කෙනෙක් හොඳ නිසාම කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි ළමයින්ගේ භාව ලෝකයේ ළමයින්ගේ අත්දැකීම් ලෝකයේ තේරුම් ගනිමින් කටයුතු කළොත් ඒක ළමයින්ට දැනුනොත් මේ මිනිස්සයා අපිව තේරුම් ගන්නවා කියලා. ඒ අය ගොඩක් සමීප වෙනවා. ඒ සමීපතාව හරි වටිනවා ගුරුවරයෙකුට. මොකද අපේ කස්ටමර් ළමයානේ. අපේ පාරිභෝගිකයා ළමයා. කස්ටමර්ට තඩිබාන එකම වෘත්තිය ගුරු වෘත්තිය. ඒකනේ ඇත්තට. තමන්ගේ කස්ටමර්ට තඩි බෑම මේ සාමාන්‍ය කාරණාවක් වෙලා තියෙන ගුරු වෘත්තිය තමයි. සේවාදායකයට තඩිබාන. සේවාදායකයට තඩිබාන. එතකොට ඒ තඩි බෑවා වුණත් ඒකත් ඒ ආදරේ කොටසක් විදිහට නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෙසේත් මම කියන උත්සාහ කරේ ළමයි පළවෙනි දේ ළමයව තේරුම් ගන්න ඕනේ. අර වැඩවසම් පරණ සාම්ප්‍රදායික විදුහල්පති භූමිකාව තවදුරටත් මේ දරුවෝ ඉස්සරහා වළංගු නැහැ. වළංගු නැත්තේ අපි ඒ අයගේ හදමනස තේරුම් නොගෙන අපි හුදු පරිපාලනවාදීව හෝ න්‍යායවාදීව කටයුතු කරතොත් අපට අර කස්ටමර්ට ඕන කරන සර්විස් එක දෙන්න බෑ. හැම වෙලේම මේ දරුවට පන්ති කාමරේ ප්‍රියද?
උගන්වන පිළිවෙන ගැලපෙනවද? එයා සන්තෝෂෙන්ද ඉන්නේ සතුටින්ද ඉන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඒ දැනගන්න ක්‍රමශිල්ප සකස් කරගත යුතුව වගේම ඒ දැනීම එක්කලා දරුවට වඩා ප්‍රියජනක පරිසරයක් පාසල තුළ නිර්මාණය කරන එක ළමයින්ට ඕන විදිහට වැඩ කරනවා කියන එක නෙමෙයි. ළමයාට දෙයක් දෙනකොට ළමයව පහසුතා කලාපය තුළ රඳවමින් ඒ වැඩේ කරන්න ඕන කියන එකයි ඒකේ අදහස. ළමයින්ව තේරුම් ගන්න. දැන් පුංචි වරදක් කරපුවාම අපි ළමයින්ව මරාගෙන කාලා හරියන්නේ නැහැ. ඒ ඉස්සර තිබුණා කෑ ගහලා බැනලා ගහලා හදන්න පුළුවන් කාලයක් තිබුණා. නමුත් මේ પરම්පරාව වෙනස් වෙලා. මේ પરම්පරාව අපට වඩා බොහොම විශාල වශයෙන් මේ ලෝකය ස්පර්ශ කරලා ඉවරයි. අද උන් රස විඳින්නේ සමහරට ඇමරිකානු සංගීතය, ඔවුන් සමහර බලන විලාසිතා ප්‍රංශේවා, ගෝලීයකරණය කියන දේ අපිට හොඳටම අත්දකින්න පුළුවන් අපේ ළමයින්ගෙන්. ගෝලීය රසයක් ඒගොල්ලෝ ආස්වාදනය කරනවා. ගෝලීය වින්දන ක්ෂේත්‍රයේ ළමයි ඉන්නවා. ඒ ළමයි තවදුරටත් ලින්ක් මැඩියෝ නෙමෙයි. ඒකින්ද ඒගොල්ලොත් එක ගනුදෙනු කරනකොට ඒගොල්ලන්ගේ හදමනස තේරුම් ගන්න ඕන. ඒගොල්ලන් මේ දැන් අපි මේ අත්දැකීමින් ඉන්න ඇල්ෆා પરම්පරාව. ඒ අය තාර්කිකයි. ඒ අයට මේ සාම්ප්‍රදායික පිළිවෙල වල හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට සුවිශේෂ අධ්‍යාපනයක් ඕනේ. එයාලට එයා වෙන්න ඕනේ. දැන් ඉස්සර නම් තිබුණා අපිට කවුරු හරි කියන කෙනෙක් වෙන්න අපි සූදානම්. නමුත් එයාලට එයාලා වෙන්න ඕනේ. එයාලා ස්වාධීනතාව වගේ කරනවා. අපට sit and listen okay. ඉඳගෙන අහගෙන ඉන්න අපේ પરම්පරාව එකඟ වුණා. එහෙම කළා. හැබැයි මේ ඉන්නට try and see කරලා බලන්න මේ પરම්පරාව කැමති. ඉතින් අපි ඒකට ඉඩ කඩ දෙන්න ඕනේ. ඇහුම්කන් දෙන්න ඕනේ. අනික ආදරය කරන්න. ආදරය කරනවා කියලා කියන්නේ හුරතල් කරනවා කියන එකම නෙමෙයි. සමහර රළු ප්‍රතිචාරත් ආදරේ කොටසක් නේ. හැබැයි දරුවා තේරුම් ගන්නවා රළු ප්‍රතිචාරය වුණත් මුරුදු ප්‍රතිචාරය වුණත් මේකේ ආදරේ තියෙනවද නැද්ද කියලා. සමහර චාටුකාර මෘදු ප්‍රවේශයන් වල තියෙන චාටු අඳුර ගන්නත් දරුවා දක්ෂයි. ආදරය බොහොම පිරිසිදුව හදවතේ රඳවගෙන රළු ප්‍රතිචාරයෙන් රළු හැටියට වුණත් මෘදු හැටියට වුණත් කටයුතු කරනකොට දරුවා තේරුම් ගන්නවා මේ ආදරේම තමයි මේ මුණුවර දෙකෙන් එන්නේ කියලා. මම කැමතියි සර්ගෙන් දැනගන්න කසුන්ස විශ්වවිද්‍යාලයේදී රැග් එකට අහු වුණාද සර්ත් රැග් එක දුන්නද? දැන් මම රැග් කරන්න ගිහිල්ලා නැහැ. හැබැයි මම මේ විඳලා තියෙනවා. මොකද අපි මේ අවස්ථාවට ගැලපෙන්න ඕනේ. එහෙම නුනොත් මේ ඒ කියන්නේ අවස්ථාව විඳලා තියෙනවා කියලා කියන්නේ මේ අපි මානුෂිකව විඳලා කියන්නේ. ඔව් එහෙම නෙවෙයි. ওই තරම් දරුණු තත්ත්වයන්ට මුහුණ දීලා නැහැ. නමුත් ඒක අදහස් කරන්නේ අර අපි මේ අපිට තියෙන පරිසරය විසින් අපිට එල්ල කරන අභියෝග වලට අපි ප්‍රතිචාර දක්වන විදිහක් තියෙනවා. ඒ ප්‍රතිචාර දක්වන විදිහ තීරණය කරගන්න අපි දක්ෂ වුණොත් අපට පවතින්න පුළුවන්. තමන්ගේ අනන්‍යතා, තමන්ගේ වටිනාකම්, තමන්ගේ හරපද්ධති විනාශ කරගන්න නැතුව. තමන්ට තමන් නැති වෙලා මොන විදිහට අනුවර්තනය වුණත් වැඩක් නැහැ. තමන් කියන දේ තමන්ගේ අනන්‍යතා රැකගැනීමෙන් පරිසරයත් එක්ක ගනුදෙනු කරන එක ඇතුලේ හානියක් වෙන්නේ නැහැ. තමන්ව දිය කරගෙන එලිමහනත් එක්ක ගනුදෙනු කිරීම තමන්ගේ පෞරුෂය කඩාගෙන වටවා ගැනීමක්. එහෙම නැතුව අපිට පුළුවන් අපේකමත් තියාගෙන දැන් අපිට දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් සීමාවක්. ඒ සීමාවෙන් එහා බෑ. ඒ බෑ කියන එකත් අපේ ශක්තිමත් පෞරුෂයේ කොටසක්. අඳුන් ගලවන්න දෙන්න බෑ. බෑ ඔය තමයි. දැන් අපිට යම් සීමාවක් දක්වා එකක වෙන්න පුළුවන්. එතනින් එහාට බෑ. එතනින් එහාට ඒ ස්ථාවරව ඉන්න බැයි නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. එන මට ගහයි ඒකින්ද මම මෙහෙම කරා. ඒ කියන්නේ මොන තත්වයට තිබුණත් අපිට යන්න පුළුවන් සීමාවෙන් එහාට යන්න බෑ කියන එක අපි තියාගන්න ඕනේ. ගැටුම ආරම්භ වෙන්නේ මුල් අවස්ථාවේදීම අපි ප්‍රතික්ෂේප කිරීමෙන්. දැන් අපි දැන් ওই කැම්පස් වල අපි කියන්නේ අල කණ්ඩායම කියලා කියන්නේ දැන් රැග් එකට සම්පූර්ණ විරුද්ධයි. මුලින් ඉඳලා විරුද්ධයි. එතකොට ඒකේ විශ්වවිද්‍යාල පරිසරය ඇතුළේ විවිධ අපහසුකම් ඇති කරනවානේ ජ්‍යෙෂ්ඨයෝ විසින්. ඉතින් මම කියන්නේ එහෙම නෙමෙයි. අපිට හිංසනයක් නොවෙන, අපිට බලපෑමක් නොවෙන ඔය සුන්දර දේවල් වලට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ අනන්‍යතාවට, වටිනාකම් වලට, ආත්මගරුත්වයට හානි වෙන තැනදී අපිට ඊට එරෙහි වෙන්න පුළුවන්. ඉතින් ඒ එරෙහින එකට ටිකක් කරන්න ප්‍රතිචාර වලට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. නමුත් අපිට ඒක වෙන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද අපි ඉන්නේ නේද? ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. මොකද අපි අපේ පෞරුෂයේ තියෙන සමහර ශක්තිමත් තත්ත්වයන් අපි නඩත්තු කළොත් සමහරට අපිට බලපෑම් වෙනවත් අඩුයි. දැන් සර් සමහර ස්කෝල් ළමයි බොහොම දක්ෂයි. හොඳට ඉගෙන ගන්නවා. කැම්පස් වල ළමයි ඉන්න හොඳට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලෙට ගිහලා ඉතින් අම්ලතාත්තල සැනසීම ඉන්න අපේ ළමයි හරි බ්‍රයිට්. ඉතින් දැක්කනේ දැන් විශ්වවිද්‍යාලෙ ඉන්නේ. දැන් විභාගෙ මෙහෙම පාස් වුණා මෙහෙමයි කියලා අම්මලා
සෑහීමකටපත් වෙනවා අධ්‍යයන කටයුතු හොඳට කරනවනේ. ඒතර එයා හොඳ ළමයි. හැබැයි දැන් අර විශ්වවිද්‍යාලයේ මේ ශිෂ්‍යයාගේ සිද්ධිය සම්බන්ධයෙන් එහෙම චෝදනා ලැබලා දැනට රිමාන්ඩ් බාරේ පසු වෙන ශිෂ්‍යයනුත් එහෙමයි නේ. ඒගොල්ලොත් හොඳට ඉගෙනලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. බලුවොත් හොඳ ළමයි. එතකොට ඉගෙන ගත්තාම විතරක් බෑ කියලා අපිට මේක පේනවනේ. ඒතර මේ ළමයි හොඳට ඉගෙන ගන්නවා කියලා අම්මලා තාත්තලා සන්තෝෂ වෙලා හිටියට මේගොල්ලන්ගේ මොනවා හරි කෑල්ලක් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වුණු කෑල්ලට දෙමව්පියොත් ඔක කියන්න ඕනේ නැද්ද? පැහැදිලිවම මට මතක් වෙනවා මේ සීල විමර්ශ ජාතකයේ බොහොම ලස්සන කියමනක් තියෙනවා. සීලේන අනුපේතස්ස සුතේනත් ඕන විජති. දැනුම හැසිරීමෙන් උපවත් නොවුනොත් වැඩක් නැහැ කියලා කියන්නේ. දැන් ඔය විශ්වවිද්‍යාලවල දැන් ඔය කේදවාචක తত্ত্বය ඇති කරපු දරුවෝ ටික ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ගේ සීලය තමයි නැත්තේ. ඒ කියන්නේ අධ්‍යාපනයේ තියෙනවා. ඒ කියන්නේ සීලය කියන එකෙන් අදහස් කරන්නේ හැසිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැනුම තියෙනවා හැසිරීමේ අවුලක්. සීලය කියලා කියන්නේ හැසිරීම නැත්තටම. එතකොට එහෙම නිර්මාණයක්, එහෙම පෞරුෂයක් සකස් කරලා ඇති ප්‍රයෝජනේ මොකද්ද රටට ඒ අධ්‍යාපනයක් විසින්? අපි ප්‍රශ්න කළ යුතු තත්ත්වය ඒක. දැනුම හැසිරීමෙන් උපවත් නොවුණු චරිතය අනර්ථ කරයි. ඒ කියන්නේ මේ සමාජයක් යහපැවැත්මට කරදරයක්. දන්න දේ හැසිරීම ඇතුළට එන්නේ. ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ ඒකනේ. ඉගෙන ගන්නවා කියන එක අපි සාමාන්‍යයෙන් අර්ථකථනය කරන්නේ දේවල් මතක තියනවා කියන එක නෙමෙයි. අපි කිසියම් අත්දැකීමක් නිසා අපේ චර්යාවේ සිද්ධ වෙන ස්ථිර සහ දිගුකාලීන වෙනස තමයි ඉගෙන ගැනීම කියලා කියන්නේ. දෙයක් ඉගෙන ගත්තා කියන්නේ ඒක. එතකොට කිසියම් අත්දැකීමකින් අපේ හැසිරීමේ වෙනසක් වෙන්න ඕනේ දීර්ඝ කාලීනව සහ ස්ථිරව. ඔක තමයි අධ්‍යාපනය. දැන් උදාහරණයක් ඇරෙන්න දැන් පහන් දැල්ලක් අල්ලන්න එපා කියලා පුංචි කාලේ අම්මා කියනවා. එතකොට අම්මා කිව්වට අපි ඕක අපිට අධ්‍යාපනයක් ලැබුණා. හැබැයි අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තරින්ද ගණන් ගන්නෑ. අපි පහන් දැල්ල අල්ලලා බලනවා. ඒතර පිච්චෙනවා. අන්න එතකොට තමයි හැබැයි ඉගෙනීම උනේ. අම්මා කිව්ව වෙලාවෙ නෙමෙයි ඉගෙනීම උනේ. පහන් දැල්ල අල්ලලා ප්‍රත්‍යක්ෂ කරගත්තා. මේක ඇල්ලුවොත් ආයේ මේ හා සමාන අත්දැකීමක් තමයි ලැබෙන්නේ කියලා එදයින් පස්සේ ජීවිත කාලෙම පහන් දැල්ලක් අල්ලන්නේ නැහැ. අන්න ඉගෙනීම සිද්ධ වෙච්ච වෙලාව. දැන් ඇත්තටම අපේ මේ තියෙන ක්‍රමය තුළ ඉගෙනීමක් වෙනවද කියන ගැටලුව තියෙනවා. දැන් කසුන් සර්ට තිබුණා ළමයි එක්ක පුදුමාකාර ගනුදෙනුවක්. ළමයි එක්කම ජීවිතේ ගෙවිච්ච ඔබගේ වෘත්තිය දැන් අද මේ වෙනකොට වෙනස් වෙලා. දැන් ඇත්තටම කසුන් සර් ඉන්නේ සතුටින්ද? මෙහෙමයි. දැන් අපට අපේ වෘත්තීය ජීවිතය ඇතුලේ විවිධ භූමිකාවල ජීවත් වෙන්න වෙනවා. මට කාර්යාලවල මම කටයුතු කරලම නැහැ. මම මගේ මුල්පත් වීම ඉඳලම මේ දක්වාම පාසල් වල කටයුතු කරලා තියෙන්නේ. දැන් මට මෙහෙමයි පාසලක තියෙන විචිත්‍රත්වය සහ විවිධත්වය සහ සුන්දරත්වය ආයතනවල නැහැ. ඒක තමයි ඇත්ත කතාව. දැන් දරුවෙකුට උදව් කරලා දරුවෙකුට මඟ පෙන්නලා දරුවෙකුට මැදිහත් වීම කරලා ලබන සතුට ආත්ම තෘප්තිය ආයතනගතව ලබන්න බෑ. ඇත්ත ආර්ථික අමාරුකම් තියෙන දරුවෙකුගේ ජීවිතය යහපත් කරන්න අපට ආර්ථික උදව් කරන්න පුළුවන්. ඊළඟට ඉගෙනුම් පසුබටතා තියෙන දරුවෙක් එක්ක කතා කරලා අඳුරගෙන ඒ දරුවගේ තියෙන දුර්වලතාවට මැදිහත් වීම කරලා ඒ දරුවා දියුණුලා දිහා බලාගෙන ඉඳලා සතුටු වෙන්න පුළුවන්. වෙනත් විවිධ වර්ගයේ මැදිහත් වීම අවශ්‍ය දරුවන්ට සුදුසු මැදිහත් වීම කළේ දරුවන්ගේ ජීවිත ප්‍රසාදයටපත් වෙනවා බලලා සතුටු වෙන්න පුළුවන්. ගුරුතුන්ගේ පවා එහෙමයි. අධ්‍යයන සහායක කාර්ය මණ්ඩල වල පවා එහෙමයි. සමහර දෙමව්පියන්ගේ දැන් මගේ වැඩ පිළිලක් තිබුණා. දැන් ආර්ථික අපාරුකම් තියෙන දරුවන්ට ඒකේ දෙමව්පියන්ට අම්මට මහන්න පුළුවන් නම් ජොකි මැෂින් එකක් දෙනවා. තාත්තට අතපය යමක් කරගන්න පුළුවන් නම් එයාට අපි දෙනවා මේ මොනවාද බ්ලොග් ගල් මැෂින් එකක්. ඒ වගේ යාගේ වෘත්තීය ජීවිතයක් කියන්නේ සොයන්න කියාවක් කරගෙන යන්න පුළුවන් වටපිටාව. එහෙම නැත්නම් හැමදාම සල්ලි දීලාම කරන්න බෑ මේක. ඉතින් ඒ වගේ දේවල් කැබිනට් ඇමතිවරයෙකුට වඩා වැඩ කරන්න පුළුවන් විදුහල්පතිවරයෙකුට විශාල සේවයක් කරන්න පුළුවන්. පාසලේ කැන්ටිම නවත්තලා හෙළ බොජුන් හලක් දාලා ආර්ථික අමාරුකම් තියෙන දෙමව්පියන්ට පුළුවන් දෙමව්පියලව කැන්ටිම කරන්න පුළුවන්. එතකොට ළමයින්ට ආදරයත් එක්ක මුහු වෙච්ච කෑම ටිකක් ලැබෙනවා. වසවිස නැති. අනෙක් අතට තව පවුල් කීපයක් රැකෙනවා. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් නිර්මාණශීලීව හිතලා පාසලක් ඇතුලේ කරන්න පුළුවන්. ඉතින් ඒ සතුට ආයතනගතව නම් ලැබෙන්නේ නැහැ. හැබැයි ආයතනගතව මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කරන නිසා අපට පුළුවන් දැන් ජාතික මට්ටමේ මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. දැන් මගේ විෂය වෙන්නේ විෂය සමගාමී ක්ෂේත්‍රය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මගේ අධ්‍යක්ෂතුමියත් එක්ක එකතු වෙලා දිවයින පුරාම ශිෂ්‍ය නායක මණ්ඩල බලගතුකරණය සඳහා මැදිහත් වීම කරන්න. එයට වැඩමුළු පවත්වන්න. මොකද අපේ රට මේ දැවැන්ත නායකත්ව දරිද්‍රතාවයක ඉන්නවා.
අපිට නායකයෝ නෑ. දැන් අපි නිදහසින් පස්සේ මේ රට මෙතෙන්ට වැටෙන්න හේතුව ගත්තොත් මොනවද කියලා බැලුවොත් මේ නායකත්ව හිඟය. අපේ සමාජීය ආර්ථික දේශපාලන ආගමික මේ කිසිම ක්ෂේත්‍රයකට බලගත්ු නායකත්වයක් නැතිකම නිසා අපි ලෙල්ලටම වැටිලා ඉන්නවා. ඒ නායකයෝ නේ රටට. නායකත්ව ගුණ සහිත ප්‍රජාවක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒ රික්තය සපුරන්න මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂ සමගාමී අත්දැකීම් වලින් දරුවන්ගේ ජීවිත සුවිශාල වශයෙන් පෝෂණය වෙනවා. අවාසනාවකට විශේෂ සමගාමී කටයුතු වල දරුවන්ව යොමු වීම දරුවන්ගේ නිවෙස් වලින්ම පාලනය කරලා තියෙනවා. ක්‍රෙඩිට් කරන්න දෙන්නේ නැහැ, ස්කවුටින් කරන්න දෙන්නේ නැහැ, කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. හේතුව ලකුණු පස්සේ දුවන මේ අතිදාවනකාරී ගමන. ඉතින් ඒ නිසා අපි මේ පැත්තත් ස්පර්ශ කරමින් යම් මෙහෙවරක් කරන්න පුළුවන් ජාතික මට්ටමේ. ගහන්නේ බනින්නෙත් නැතුව, සැරවැර කරන්නෙත් නැතුව, දරුවෙකුට දැඩි ලෙස මානසික විදියට රිදීමකුත් නැතුව, ගුරුවරු ඒ වගේම දෙමාපියෝ දෙගොල්ලම එකතු වෙලා ළමෙක් හදන්නේ කොහොමද? ඒ සමහර ළමයි ඉන්නවා ගහලවත් හදන්න බෑ කියලා අපි කියනවනේ. මුන්ට නම් ගහලවත් හදන්න බෑ. මු හිරේ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. එතනින් ඉගෙන ගනී කියලා කියන ළමයි ඉන්නවා. ඉතින් මේ වගේ ළමයි වෙනස් කරන්නේ කොහොමද සර්? ඔය ඒක ලස්සන බොහොම වටිනා ප්‍රශ්නයක් මේ වෙලාවේ. මම මගේ අත්දැකීම් ක්ෂේත්‍රයට යටත්ව මට කියන්න තියෙන්නේ ගහන්නේ බයින තු ළමයි හදන්න පුළුවන්. සමහර වෙලාවට උපකරණාර්ථයෙන් පොඩි තරවටුවක් කරන්න වෙනවා. හැබැයි ළමයි හදන්න පුළුවන්. උදාහරණ කීපයක් මම කියන්නම්කෝ. දැන් මගේ පාසල් වල කවුරු හරි ළමෙක් අපි හිතමුකෝ ගහගත්තා කියලා දෙන්නේ. එතකොට මම ඒගොල්ලන්ට දෙන දඬුවම තමයි සතියක අධ්‍යයන නිමාඩුවක් දෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් ක්ලාස් මේ සස්පෙන්ඩ් කරා කියලා. පන්ති තහනම් කළා. ඒක ඕන විදිහකට ගත්තද? පන්ති තහනමක් තමයි. හැබැයි දෙන්නේ අධ්‍යයන නිවාඩුවක්. දෙන්නටම දෙනවා. ඔව් දෙන්නටම අධ්‍යයන නිවාඩුවක් දීලා ඒගොල්ලන්ට දෙන අභ්‍යාසය තමයි පොලිසියට යන්න ඕන. ඒ අධ්‍යයන නිවාඩු සමය තුල මම ලියුමක් දෙනවා අධ්‍යයන අවශ්‍යතාව සඳහා තොරතුරු ලබා ගැනීම කියලා. එතකොට පොලිසියට ගිහිල්ලා ගන්න ඕනේ ආසන්න මාස දෙකක ස්ටැටිස්ටික්ස් ශාරීරික හිංසනය නිසා කොච්චර සිද්ධි ගානක් වාර්තා වුණාද බල වරදවල් කොච්චරද සුළු වරදවල් කොච්චරද කියලා තොරතුරු ගන්න. ඊට පස්සේ හොස්පිටල් එකට යන්න ඕනේ. ආසන්න මාස දෙකක ශාරීරික හිංසනය නිසා වෙච්ච හානි මොන වගේද? බරපතල අනතුරු කොච්චරද සුළු අනතුරු කොච්චරද? ඊළඟට යන්න ඕනේ ලෝය කෙනෙක් ගාව. ලෝය කෙනෙක් ගාවට ගිහිල්ලා කායික හිංසනයේ තියෙන අපරාධ මේ පැතිකඩ මොන වගේද? ඒක කොහොමද මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ? ආදී වශයෙන් ඔය පැති තුනේම තොරතුරු අරගෙන එකතු කරලා ප්‍රසන්ට් කරන්න ඕනේ මට මිනිත්තු 25. මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න. ඒවට දින දීලා තියෙනවා. එතකොට මේ ප්‍රසන්ට් කරන එක ඇතුලේ ළමයාගේ හැදෙනවා මේ ප්‍රසන්ට් කරන්න කලින් මේ ගමන ඇතුලේ. දැන් මේකට වෙනම බස් එකේ යන්න ඕනේ. පොලිසිය එක සාමාන්‍යයෙන් ගියොත් අඩුම ගානේ දවස් භාගයක්වත් ගත කරන්න ඕනේ. හොස්පිටල් එකට ගිහිල්ලා තොරතුරු එක්ක අහු කරනවා කියන එක ලේසි නෑනේ. එකක් තමයි මේ ගමන් වලදී ළමයින්ට විවිධ අත්දැකීම් ලැබෙනවා. අත්දැකීම් ශාස්ත්‍රය පුළුල් වෙනවා එක. දෙක මේ යන ගමන ඇතුලේ ළමයා තමන්ගේ කරපු දේ ගැන පසුතැවෙනවනේ. මෙච්චර කට්ටක් කණ්ඩ වෙන්නේ අර ඒ වෙලාවේ ඉවස ගන්න බැරි වෙච්ච හින්දානේ. ඒ ළමයා ඒ ගැන කිසියම් ප්‍රත්‍යවේක්ෂණයක් කරනවා. ඊළඟට මේ තොරතුරු ගන්නකොට තේරෙනවා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි කියලා. ඊට පස්සේ ඔක ප්‍රසන්ට් කරන්න එනකොට ස්ලයිඩ්ස් හදලා ප්‍රසන්ටේෂන් එක හදලා ඒවට අදාළ නෝම්ස් මොනවද කියලා බලලා ප්‍රසන්ටේෂන් එක තියෙනවනේ ක්වොලිටි එක මොකක්ද ස්ලයිඩ් දෙක පිළිවෙල මොකක්ද ඕවත් බලන්න එපා. ඒවා නිවැරදි වෙනකම්ම හදනවා. හදලා ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කිරීමේ කුසලතා, sannivedana කුසලතා දිනනවා. මයිර් මිස් මේකයි කාරණාව. වරදක් කරාට පස්සේ ඒකට දෙන දඬුවම විසින් වරදකරු නැති වෙන්න හොඳ නැහැ. වරදකරු නැති කරලා දඬුවම් දෙන එක වැරදි වැඩක්. වරදකරුට දෙන දඬුවමෙන් වරදකරු ආයති සංවරයේ පිහිටවන්න ඕනේ. සර් එහෙම කරපු ළමයි ඉන්නවා. ගොඩක් ඉන්නවා. බොහොම විශාල මම බොහොම සතුටු වෙන දරුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ තේරුම් ගත්තා ඊට පස්සේ. ඔව් ඒ වැඩේ තුල ළමයි තේරුම් ගන්නවා. ඉතින් ඊළඟට කුසලතාවත් කොච්චර නිර්මාණය වෙනවද? හැබැයි හිතන්නකෝ දැන් ඔය ගහගත්ත දෙන්නගෙන් එක්කෙනෙක් ගහුවේ කනට කියලා. එයා කන ගැන අමතර මිනිත්තු 10ක ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ. ඇයි දන්නවද? කන ගැන ඉගෙන ගත්තට ඉගෙනගෙන නැති හන්දා. දැන් කන ගැන දන්නවා නම් කනට ගහන්නේ නැහැ. කනට ගහන්නේ නැහැ. එතකොට මේක කොයිතරම් සංවේදී අවයවයක්ද? මේකට හානි වුණාට පස්සේ කොච්චර ඒක බරපතලද? එතකොට මේ ළමයා කන ගැන ඉගෙන ගන්න එදයි. ඒ ළමයා ශාරීරික හිංසනය කොච්චර බරපතලයිද කියලා ඉගෙන ගන්න එදයි. මං ඒ විදිහට දඬුවම් දීපු කිසිම දරුවෙක් මට දෙවෙනි අවස්ථාවකදී මුණ ගැහිලා නැහැ. ඒ වැඩේ කළා. ඒ වැඩේ හෝ ඒ වගේ දේවල් ඒ වර්ගයේ දේවල් කරලා.
මොකද ඒ දරුවෝ ඉගෙන ගන්නවා ඉගෙන ගැනීමක් ආයේ කවදාවත් ඒ වගේ දෙයක් නොකරන තැනට. මොකද මේ ළමයින්ට අපි උගන්වන්න ඕනේ ක්‍රියාවෙන් අවබෝධය ලබා ගන්නයි. ඒ කියන්නේ දෙයක් කරලා දැන් අර කිසා ගෝතමී තියරි. ඒ කියන්නේ අබ හොයන් එන්න. ඔව් අබ හොයාගෙන එන්න තික පොඩි ලොකු කට්ටක් මේක. ඒ කියන්නේ මේ පරම්පරාවට ටිකක් දැනෙන්න අරින්න ඕන. මේ පරම්පරාවට මතු පිටිද උපදෙස් දීලා අවවාද කරලා ඒලා දේශන දීලා ඒ ළමයින්ව හදන්න බෑ. ඒ ළමයිට දැනෙන්න අරින්න ඕනේ ඉගෙන ගන්න ඉඩ අරින්න ඕනේ. ඉඳ හිට හරි පොලිසියකට යන්න දෙන්න ඕනේ. නැතුව එතකොට දැන් තේරුණා. මොකද එහෙම නොවුනොත් වෙන්නේ අර පාතාල කල්ලි සමාජිකෙක් වෙලා නවතී. ඒ වගේම තවත් අපිට තියෙනවා දැන් ඔය දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරොත් එහෙම පිළිකාර වලට එහෙම ගිහිල්ලා එන්න පුළුවන්. ගිහිල්ලා ඒ තියෙන තත්ත්වයන් බලලා ඒ ළමයා ওই පැත්තට ගිහිල්ලා ආවට පස්සේ ආයේ කවදාවත් එහෙම වැඩක් කරන්න පෙළවෙනවා තියා හිතන්නේවත් නැහැ නේ. ඒකද මේ මුල් අවස්ථාවේම අත්දැකීම අපි කඩලා දාන්න ඕනේ. කොල්ලට ජීවිතේ පාවෙන එතෙන්ට ගියා. අන්න ඒකනේ. ඉතින් මේ වගේ දේ මම එකයි කිව්වේ මේ પરම්පරාවත් එක්ක කරන ගනුදෙනුවේදී අපි නිර්මාණශීලී වෙන්න ඕනේ. එහෙම නිර්මාණශීලී වුණොත් මේ પરම්පරාවත් එක්ක හොඳ සම්බන්ධතාව පවත්වා ගන්න පුළුවන්. ඔබ අර කිව්වේ. ඒතකොට ඒ ළමයි දුක් වෙන්නේ අපට මේ දේ උගන්වපු මිනිස්සයා නේද? අර රළු ක්‍රම වෙනුවට මෙහෙම මු르දු අපේ ජීවිත හැදුවා නේද කියන පණිවිඩේ ආකල්පය ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා. ඉතින් මේ પરම්පරාවත් එක්ක හොඳ ගනුදෙනු පවත්වා ගන්නත් ඒ අයට උගන්වන්නත් දැනෙන්න අපි නිර්මාණශීලී භාවිතාවන් වලට යන්න ඕන. ඒ අයගේ හද මනස තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ සපත්තුවට බහැලා ඒගොල්ලෝ ගැන අදහසක් ඇති කර ගන්න ඕනේ. ඒ ඇත් එක්ක එක්ව යන ගමනක් මිස අර අපේ පරණ අත්දැකීම් එක්කලා අපි කිලෝමීටර් 12ක් විතර පයින් ඇවිදලා ඉස්කෝලේට ගියේ අපි කොස් ඇටයි බතුයි කාලා ජීවත් වුණේ වගේ තේරුමක් තිබුණේ නැහැ. ඒවත් තේරුමක් නැති කතා මේ ළමයි ඉස්සරහා. මේ ළමයිට ඒව ගැන හිතන්නවත් බෑ. ඒකෙන්ද අපි දරුවෝ ශික්ෂණය කරනකොට දරුවන්ට පියවරක් ඉදිරියෙන් ඉඳලා අපි ශක්තිමත් වෙන්න ඕන සහ නිර්මාණශීලී වෙන්න දරුවෝ ගොඩනගන්න. මයිඩිගේ කතාව වැඩසටහන ඉවර කරන්න විදිය සර්ම හදලා දුන්නා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මට ඒක වචන පේලියකින් කියලා ඉවර කරන්න පුළුවන්. මට ලොකු වචන ගොඩක් ඒකට ඕන වෙන්නේ නැහැ. කසුන් ගුණරත්න ඉන්න ඕන ඉස්කෝලේ තමයි. එහෙම කියලා මම මේ කතාව ඉවර කරනවා. ඔබතුමා අද ඉන්න තැන ගැන සතුටු වෙනවා. ඒක කාගේ තීරණයක් වුණත් කොහොම එකක් වුණත් ඒක ගැන සන්තෝෂයි. ඔබතුමා වෘත්තියෙන් ඉහළට යනවට සන්තෝෂයි. ඒ වුණාට මම මේ ශිෂ්‍යයා වෙලා බැලුවා ටිකක්. නිකන් අර ඔබතුමා කියපු ශිෂ්‍යයා වෙලා බැලුවා. ඒතකොට මට හිත කියන දේ තමයි ඔබතුමා ඉන්න ඕන ඉස්කෝලේ. බොහොම ස්තුතියි සර්. අද දවසේ අපේ කතාවට එක්ුණාට.